Hi guys, කොහොමද ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඉතින් මගේ YouTube channel එකට. ඉතින් මේ ඔයාලට පිටිපස්සෙන් පේන ලොකු මේ ගේට්ටුවක් එකක් තියෙනවා. ඉතින් මේ ඇත්තටම මම අද යන්නේ මම ගොඩක් කාලෙක ඉඳන් මම කරන්නේ හිටපු දෙයක් කරන්න යන්නේ. ඒ කියන්නේ මාරම සතුටුයි. දැන් මම එක challenge එකක් ඉවර කරා. දැන් මේක මගේ දෙවෙනි challenge කියන්න බැකනේ. challenge එක මේක මතන මම කරන්න ගොඩක් කාලෙකින් කරන්න ඕනි කියලා හිතන් හිටපු දෙයක්. ඉතින් මේ එතන මොකද්ද කිව්වොත් මම අද යනවා يعني hiking එකකට. ඉතින් ඇත්තට මේක මගේ පළවෙනි hiking එක. ඉතින් බලමු දැන් මම තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් වෙලාව 11:47යි. බලමු ඉතින් ඇත්තටම මාර excited දැන්. මේ බලමු ඉතින් ගිහිල්ලා. වලින් මම මේ ඇතුළට ආවා. මේ කොහෙන්ද යන්නේ කියලා හිතාගන්න බෑ. මේ පාරවල් දෙකක් තියෙන යන්න අපිට. ඇත්තටම අවුද මට තේරුණා මේ කඳුනගෙන මිනිස්සු කියන්නේ ස්වභාව ධර්මයත් එක්ක ඉන්න මිනිස්සු ඇත්තටම කොච්චර මේ හොඳද කියලා. මොකද මේ අය බහින අය හැම කෙනෙක්ම අපිත් එක්ක කතා කරලා තමයි යන්නේ. දැන් පටන් ගත්ත විතරයි මට හති. මට කොහොම හරි අද මම මේ ගමට යනවා. ඇත්තටම මේ එහෙමයිද? පටන් ගත්ත විතරයි කියන්නේ මේක කන්ද සාමාන්‍යයෙන් මොකද සුකුබා යම. කියන්නේ සුකුබා මවුන්ටන් කියලා කියන්නේ. මේකේ මීටර් 877ක් මම හිතන්නේ. කියන්නේ මේකේ තියෙන පීක් දෙකක් තියෙනවා දෙපැත්තේ. දෙකටම නම් යන්න බෑ. උසම එක මීටර් 877ක්ද ඔය කියලා තමයි තිබෙනවා. බලමු ඉතින්නේ. Konnichiwa. ඇත්තට මේ කණ්ඩ නගින්න කලින් මට හිතුණ දෙයක් තමයි මේ මීටර 877ක් තියෙනවා. හැබැයි මට ඒක මම පුළුවන් ද බැරිද කියලා දන්නේ. ඒ වුණාට මේ මීටර 877 මම නගින්න මං අඩියෙන් අඩිය තියන්න ඕනේ. ඇත්තටම මීටර 870 කියන්නේ උස තැනක් නේ කියලා හිතලා මම හිටියොත් එහෙම මට කවදාවත් ඒ කන්ද නැගලා නගින්නවත් ඒ කුඩේ තියෙන ලස්සන දේ මට ලස්සන වටපිටාවමට බලා ගන්න වෙන්නේ නැහැ. අමාරුයි තමයි. ඒ වුණාට ඉතින් ඇත්තට මේ ලෝකේ ලස්සනම දේවල් ලබා ගන්න, වටිනම දේවල් ලබා ගන්න අපිට පොඩි කට්ටක් ගන්න වෙනවා. ඉතින් මම ඉතින් තේරුම් ගත්ත දෙයක් තමයි ඉතින් මේ කඳුනගෙන විතරක් නෙමෙයි හැමදේම ඒ වගේ කියලා. මොකද අපි දෙයක් දිහා දුරින් නම් බලලා අපිට කියන්න බෑ ඒ දේ අමාරු වේද අපිට කරන්න බැරිද. එහෙම. ඒක නිසා මම තේරුම් ගත්ත දෙයක් තමයි ඒ දේ අපිට යන අපිට දෙයක් හීනයක් හරි අපිට දෙයක් කරන්න හරි දෙයක් තියෙනවා නම්
අපි ඒකට කරන්න පටන් ගන්නව නැතුව නේ අපි ඒකට අඩියක්වත් තියන්නේ නැතුව අපි කොහොමද කියන්නේ අමාරුයි කියලා. ඉතින් ඒක මගේ ජීවිතේ මං කලින් කරපු ලොකු වැරද්දක්. වටේ කියන දේවල් අහලා ඉතින් ඇත්තටම බාගද මම මේ දේ කරන්න පටන් ගත්තා නම් අද මං ඉන්නේ වෙනම තැනක. ඒ නිසා අමාරුයි මහන්සි. හැබැයි මම නවතින්නේ මම මේ කියගන්න මටමයි. ඉතින් අතාරින්න එපා. වැටේ නැගිටින්න. අහපව වැටේ. අහපව නැගිටින්න. අහපව වැටේ. අහපව නැගිටින්න. නැගිටලා වැටියා. වැටි නැගිටලා කොහොම හරි අපි මේ ගමන යන්න ඕනේ. කොහොමද කොල්ල මේ පාර ලිඩි පිට තමයි වැඩිට නම් ආවේ. හයිකින් කරන්න හිතාගෙන ඇත්තට මේ පාර මරු ඉතින් ඇත්තටම මේ වaalට කියන වaalට කියන්නේ මම මේකේ මම හිතාගත්තා يعني විශේෂම දේවල් විතරක් YouTube එකට දානවා කියලා. මොකද වීඩියෝ දෙක කියනවා නිකන් මේ මට තේරුණ දේ ඇත්ත මොකද මේ වීඩියෝ කරන්න ගියාට පස්සේ ඇත්තනම් මට මේ කිසිම දෙයක් මේ ස්වභාව ධර්මයේ හරි ඇත්තට මෙතන මේ මොන බලන්න මාරම නිස්කලංකයි කියන මාරම එකක් තියෙන්නේ මෙතන. ඉතින් මට ඒ දේ ඉඳ ගන්න ඕනේ. කියන්නේ ඒක නිසා මම හිතුවා විශේෂම දෙයක් තිබ්බොත් වීඩියෝ කරලා දාන්න කියලා. අපි කොහේ ගියත් ඉතින් අපි මේ ෆෝන් එකක් උස්සගෙන කැමරාවක් උස්සගෙන එකකින් වෙන්නේ අපිට ඒ දේ විඳ ගන්න බැරි වෙන එක. ෆොටෝ ගන්න ඕනේ ඉතින් අපිට මතකෙට ඉන්න දෙයක් තියෙන්න එපා ඉතින්. ඒ නිසා මම දැන් මේ කරන්නේ ඒක තමයි. ඉතින් එහෙනම් මම ආපහු විශේෂ දෙයක් විතරක් තිබ්බොත් දාන්න. මේ යන හැම මිනිස්සෙක්ම කොන්චිවා කියලා යනවා. ඇත්තටම මේ මිනිස්සු මාරම හොඳයි. හැම කෙනෙක්ම කතා කරන අතරින් මට ඒක මාරම අත්දැකීම. මහන්සි. හැබැයි මහන්සියත් එක්ක කියාගන්න බැරි සතුටක් තියෙනවා. ඒ සතුට මට කියන්න වචන නෑ. දැන් මෙතට එනකොට මේ වයසක ආච්චි කෙනෙකු සිය කෙනෙකු හම්බුණා. මේ එතන තියෙනවා මේ සුදු පාට මේ මල් ජාතිය පේනවද දන්නේ. ඒක නිරින්සෝ කියලා කියන්නේ. කියන්නේ මේකේ තියනවලු මේ මොකද්ද
මල් කොබේන තමයි උඩ එකයි යට එක දෙකක් තියෙනවනේ. මේ මල හැරුණාට පස්සේ තමයි මේ යට එක හැදෙනවා කියන්නේ. මේ මල හැරුණාම යට පොහොට්ටුව පිපෙනවා කියන්නේ. කියන්නේ මේ මල් සුදු පාට ඒ මල් පිපෙනවා. කියන්නේ යා කියන දේ මේ කන්දෙම පිපෙන මල් జాතියක්. කියන්නේ මෙහෙටම ආවේනික జాතියක්. කොහොමද මං හිතන්නේ දැන් මං කන්දට ඇවිල්ලා ඉන්නේ. යත්තෝ සීතා. ඕ මාර්ම ලස්සනයි. අර පැත්ත බලන්න මේ පැත්තේ මොකද්ද තියෙනවා? හිතුවරට කට්ටිය ඉන්නවනේ. වා. කියන්න වචන ඇතුළ මාරම ලස්සනක් තියෙන්නේ. වචන ඇතුළ ඇත්තටම මට තම කැමරාවක් ඉස්සලා මේ රංගපාලා පුරුදු නෑ ඉතින්. ඉතින් මට මොනවද කියන්න කියලා තාම හිතා ගන්න බෑ හරියට. ඇත්තටම කියන්නේ. මේකට පේන්නේ මේ හරියේ කියන්නේ ගොඩාක් කියන්නේ මාර ඒරියා එකක් කවර් වෙලා තියෙන මේ හරිය කියන්නේ කැමරාවට පේන්නේ. මට අර පැත්තේ කඳු ටිකක් තියෙනවා. කියන්නේ මම හොයලා බලපු විදිහට මේකේ ෆුජිසන් ටෝකියෝ තව එක එහෙමත් පේනවා කියලා තමයි කට්ටිය කියන්නේ. බලමු තා පොඩ්ඩක් තියෙනවා ඉස්සරහ ගිහලා බලමු. මේ පැත්තේ කඳු දෙකක් තියෙනවා. අතන එක කන්දයි. අර පැත්තේ තව කන්දක් තියෙනවා. මම යන්න ඕනේ අර පැත්තට. මෙන්න මම හොයලා බලපු විදිහට මේ මම දැන් යන පැත්තේ තියෙන කන්දේ තමයි මේ සන්සෙට් එකෙන් බලන්න පුළුවන්. මම ඇත්තටම මේ මොකද රෝප් එකේ තමයි මම බහින්න තන් ඉන්නේ මේ යන්න පහට වහනවා කියලා කියනවා. ඉතින් කිඳ මට බලන්න දෙන්නේ. කොන්චා තා පොඩ්ඩයිじゃあじゃあまあ3人くらいいる。මම නැගිටිම මං කන්ද පටන් ගන්නවා කිව්වා වගේ. ඉතින් අර ඇත්තටම අපි දැන් ලබා ගන්න නම් කට්ටක් කන්න වෙනවා. මම දැන් උඩටම ඇවිල්ලා ඉන්නේ. තව පොඩි දුරයි තියෙන්නේ මේ. ඉතින් ඇත්තටම වටේ මාරම ලස්සනයි. දැන් මෙතන නම් පේන්නේ. කලින් හිටපු තැනයි මේ හරිය මාරම ලස්සනයි. ඇත්තටම දැන් මට තේරුණේ දෙයක් තමයි කියන්නේ අපි ඒතට අපි දැන් පටන් අරගෙන දැන් මම කන්ද නගින එක තමයි උදාහරණයට ගන්නෙ. ඉතින් ඒතට යන්නේ එකම තමයි අපි ටාගට් එක. ඉතින් ඒ අතර අපිට තව දේවල් හම්බෙන්න පුළුවන්. ඊට රාජ්‍යවල හම්බෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න. දෙම්මයි. ඕ. යෝ. Take care. Igual. Take care. ඒ අනතර ඉතින් අපිට ටික හම්බෙන්න පුළුවන්. අපිට තව පාරවල් එක එක හම්බෙන්න පුළුවන්. එනත් ඉතින් ඒ මට හිතුනේ හම්බෙන පාරවල් වලින් හැරිලා යන අයත් ඉන්නවා. ඉතින් නැවතින අයත් ඉන්නවා. ඉතින් මට හිතුනේ දේ තමයි ඉතින් අපිට ටාගට් එකක් දැන් මගේ අපිට ටාගට් එකක් තියෙනවනම් අපිට දැක් කරන්න ඕනි කියලා හිතෙනවනම් අපි යනමග අපිට කීක දේවල් හම්බෙන්න පුළුවන්. කියන්නේ අපි හිතුවට වඩා දේවල් හම්බෙන්න පුළුවන්. ඉතින් මට හිතෙන්නේ ඉතින් එතනින් නවතින්න නැතුව
අපි ටාගට් එකට අපි යන්න ඕනේ කියලා. කොහොම හරි කියන්නේ. මගදී හම්බෙන දේවල් වලට අපි අහුවෙලා ඉතින් නැවතුනොත් බාගද අපිට අපේ යන්න හිතාගෙන හිටපිටම ඊට වඩා දේවල් තියෙන්න පුළුවන්. ඒක නිසා හම්බෙන දේවල් අරගෙන ඒවෙන්ද ඉගෙනගෙන ඒකට අපි ස්තුති වෙලා ඉතින් අපි යන ටාගට් එකට යන්න ඕනේ කියලා අද දවසම ඉගෙන ගත්තා. ඔන්න බලන්න මම දැන් ඔයාලට දෙයක් පෙන්නන්න යන්නේ. Wow. කොහොමද? මාර්ම ලස්සනක් තියෙන්නේ. මේ හැරි කඳු යායක් තියෙන්නේ. දිගටම. මේ පැත්තෙත් එහෙමයි. Ja. Ja. කොහොම හරි අන්තිමට වා එතන පල්ලේ මහාර පල්ලමක් තියෙන්නේ. කොහොම අන්තිමට ආවා. ඔන්නේ දැන් කොහොම හරි මම කන්දුඩට එක පැත්තකට ගියා අනිත් පැත්තත් නැගලා එහෙම රෝප් එකකට ගලා යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා මම එන්න කලින් මම හිතාගෙන දෙයක් ආවා මේ පෙළ දිනවා කියන්නේ කන්ද මුද්‍රණටම ආවට පස්සේ ඔය ඩාන්ස් එකක් දානවා කියලා මම අර වන් පීස් එකේ වන් පීස් බලපෑ දැන් නැති නිකාගේ ඩාන්ස් එක මේ එක දාන්න කියලා හිතාගෙන ආවා. දැන් මම හිතාගත්තාගෙන දැන් කරන්න නැතුව යන්නත් බෑ. කොහොම හරි දැන් කරන්නත් වෙනවා. බලන්න ගිහින් මට පුළුවන් ඒක කියලා. ඒක කළා කියන්නේ අද දවසේ මගේ සම්පූර්ණයි. එහෙනම් එතනදී හම්බෙමු. ඔන්න නම් මම දැන් නික ඩාන්ස් එක දාන්න යන්නේ. බලමුකෝ මට කරගන්න පුළුවන් ඒක කියලා. එහෙනම් ඔන්න මම ගියා ඈ. Don do to to don do to to. Ano nga no? Don do to to don do to don do to to don do to. Ini nama anda ni kena answer kita anda ni mangki bawa lagi deni part. Spain ada. Don do to to don do to to don do. මම කියන්නේ ඒකෙන් දැන් දෙවෙනි එකටත් ආවා. ඉතින් ඒකේ කියන්නේ දෙකෙන් මොකද රස්නේ බලුවා. ඉතින් මම කලින්ම ගිය එක තමයි ලස්සන. ඉතින් දැන් මට තියෙන්නේ ගෙදර යන්න. දැන් ඉවරලා යන්න හදන්නේ. කේබල් කාර් එකක් තියෙන එක තමයි යන්නේ. තුල්ටි ගිහිල්ලා වඩමු. Kebel koyu rela kandana kala den kebel තාලේ මම යන ගමන් ඉන්නේ. අද දවසේ එහෙම තමයි ඉතින් ගෙවුනේ. ඉතින් සතුටුයි ගොඩක් එකකින් හම්බ වුණා. සලක් මිනිස්සුත් එක්ක කතා කරා. ඉතින් ඇත්තටම සතුට දවසක් මට. මට සතුට දවසක්. ඉතින් වචන වලට පෙරලන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් තමයි ඉතින් එහෙනම්
මගේ ඊළඟ channel එකේ ඊළඟ chapter එකේ ආපහු හම්බ වෙමු. අදට ගිහින් එන්න.